ඔව් අද දවසේ අපි 2025-26 මහ කන්නේ තුල තමයි අපේ ගොවි මහත්තුරු වගා කටයුතු ආරම්භ කළා දැන්නට කරගෙන යන්නේ. ඉතින් අපිට ආරම්භයේදීම අපි දැවැන්ත ස්වභාවික ව්‍යවසනයකට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා. ඒ තුලින් කෘෂිකර්මාන්තයට ඊටමත්ම දැවැන්ත බරපතල හානියකට ලක් වෙන්න වුණා. ඉතින් අපි මේ වන විට එහි ප්‍රතිඵලයක් විදිහටත් අපිට ලංකා පුරා කහවීමේ තත්ත්වයක් විවිධ පළාත් වලින් විවිධ ප්‍රදේශ වලින් අපිට වාර්තා වෙනවා. ඉතින් මේ කහවීමේ සංකීර්ණ තත්ත්වය අපිට හේතු සාධක කිහිපයක් මගින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට ප්‍රධානතම හේතුවක් තියෙනවා අපේ පසේ පෝෂක ටික සෝදගෙන ගියා. පස හායනයට ලක් වුණා. අපිට දැඩිව ගම් වතුර තත්ත්වයක් එක්ක පසට තමයි අපිට වැඩිම බලපෑමක් සිද්ධ වුනේ. අපි පස තුල තමයි වගා කරන්නේ. පස තමයි අපේ භෝගය දරාගෙන ඉන්නේ. පස තමයි භෝගයට අවශ්‍ය වර්ධනයට අවශ්‍ය බොහෝ දේ ලබා දෙන්නේ පස තුලින්. ඉතින් මෙන්න මේ පස අසාමාන්‍ය ලෙස ජලයෙන් යටවීම, ජල පහරට හසු වෙලා සෝදාගෙන යෑම, ඒ තුලින් පසේ ව්‍යුහයන් වෙනස් වෙලා පසේ තිබුණු පෝෂක ටික ගහගෙන ගිහිල්ලා පසට පෝෂක අහිමි වුණා. ඉතින් අන්න ඒ තුල මේ කරපු වගාවේදී අපිට වීවගාවට අවශ්‍ය පෝෂක නොලැබීම හේතුවෙන් මේ කහවීමේ තත්ත්වයට ප්‍රධානතම බාධකයක් බවට පත් වුණා. ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ තත්ත්වය උද්ගත වුණා. මොකද ලංකාවේ පුරාම ඒ වර්ෂාපතනය ලැබුණා. ඉතින් ඒත් එක්කම අපිට තවත් ප්‍රධානතම සාධකයක් තමයි මේ කහවීමේ සංකීර්ණ තත්වයට වටපණු ආසාදනය. වීවගාවේ මූලගැටිති වටපණු ආසාදනය මේ බොහොමයක් කහවේශ ශේෂ්ත්‍ර වලින් අපි S2කින්ම අත්දැක්කා. අපි බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට මේ සම්බන්ධව කටයුතු ආරම්භ කළ දැන් මාසකටත් වැඩි. අපි පුළුවන් උපරිම ශේෂ්ත්‍ර පරීක්ෂා කරලා ඒවට විසඳුම් ලබා දෙමින් අද දවසෙත් මේ ශේෂ්ත්‍රයක මේ කටයුතු සිද්ධ කරමින් ඉන්නේ. මේ මොහොතේත්. ඉතින් ඒ වටපණු ආසාදනය නිසා ඒ ගහේ මූල මණ්ඩලය අවහිර කළා ඒ කිරි මුල් එහෙම නැත්නම් සක්‍රීය මුල් පොහොර ඇතුළු සියලු දේ අවශෝෂණය කරගන්න හොඳම මුල් පද්ධතිය මේ තුලින් අවහිර කළා બ્લોක් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් තිබෙන පෝෂක ප්‍රමාණයත් අපිට ලබා ගැනීමේ හැකියාව නැති වෙලා තියෙනවා. ඒ වගේම අපේ ගොවි මහත්තුරු පෝෂක යොදනවා. නමුත් ඒ පෝෂක ටික ලබා ගන්න අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා. ඒත් එක්කම මේ කන්නේ තුල ජලයෙන් යටවීමත් එක්ක පිටස්තර ප්‍රදේශ වලින් පිරිච්ච ජලයත් එක්ක අපේ ඒ පසට විෂභාවයක් එහෙම නැත්නම් ලවණතාවයක් යකඩ විෂවීමක් එවැනි තත්ත්වයකට උද්ගත වෙලා තියෙනවා. ඒ තුලිනුත් පෝෂක අසමතුලිතතාවයන්, තියෙන පෝෂක ලබා ගැනීමේ අපහසුතාවයන් එවැනි රසායනික වෙනස් වීම පස තුල වෙන්න පුළුවන්. ඉතින් මේකෙත් ප්‍රතිඵලය අවසන් ප්‍රතිඵලය මේ කහවීමේ තත්ත්වයක් ඇතිවීම. ඒත් එක්කම ශාක රෝග විදිහට ගත්තොත් පෝෂණය අඩු වෙලා ගහ දුර්වල වුණාම හැදෙන ප්‍රධාන වී වලට ඇති වෙන රෝගී තත්ත්වයක් තමයි තුඹුරු පුල්ලි රෝගය. මේ තත්ත්වයක් අපිට දකින්න පුළුවන්. ඒත් එක්කම කොළ අංගමාරය, බැක්ටීරියානු කොළ අංගමාරය කියන තත්ත්වයක් මේ කහවීමට සමාන ලක්ෂණයන් පෙන්වු කරන්න පුළුවන්. ඒත් එක්කම අපි පලිබෝධ පැත්තට ගත්තොත් මූලගැටිති වටපණුවන්ට අමතරව කළු මකුණාගේ හානිය, පැලමැක්කාගේ හානියත් මේ කහවීමේ තත්ත්වයට මේ කුරු වෙලා දුඹුරු පාට වෙලා ගොයම් වර්ධනය නොවන ඍජුවම බලපානවා. ඒත් එක්කම අද දවස වෙන විට සියලුම ප්‍රදේශවල විවිධ ස්ථාන වලින් අපිට කීඩෑ උදුර වාර්තා වෙනවා. විශේෂයෙන්ම පිටසුදු පැල කීඩෑ වාගේ හානිය තමයි අපිට මුලින් ඇති වෙන්නේ. ඒ හානියේදී පත්‍ර කහ දුඹුරු වීමක් ඇති වෙනවා ඒ යුෂ උරා බීම හේතුවෙන්. එතකොට අන්නේ තත්වය පීදෙන්න කලින් ගොයමේ වැඩි වශයෙන් අපිට දකින්න පුළුවන්. අන්න ඒ තත්වයක් එක්කත් මේ කහවීමේ සංකීර්ණයට තවත් සාධකයක් විදියට කීඩෑ හානියත් මේ වෙනකොට එකතු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේකත් එක්ක ගත්තාම අද දවසේ ප්‍රමුඛ කාර්යයක් විදියට මේ කහවීමේ සංකීර්ණ තත්වයේ තියෙනවා විවිධ හේතු පාදක වෙලා තියෙනවා හේතු සාධක වෙලා තියෙනවා මේ තත්වයට. ඒකෙදි අපිට මේ තත්වය කළමනාකරණය කරගන්න නම් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරීන්, ඒ වගේම කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර, ඒ වගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ව්‍යාප්ති නිලධාරීන් මේ සියලුම දෙනා, ඒ වගේම පරීක්ෂණාංශ, ඒ වගේම කෘෂි ගොවි සේවාවන් මේ කියන හැම දෙයක්ම ඇතුළත් කරගෙන අපේ ගොවි මහත්තුරු ගොවි බිමට බැහැලා තමන්ගේ ශේෂ්ත්‍රය තුල තමන්ගේ කුඹුරට මේ කහවීමේ සංකීර්ණයට අපි සඳහන් කළ හේතු සාධක වලින් ඍජුවම බලපාන තියෙන කරුණු ටික හොඳින් තේරුම් අරගෙන හොඳින් අනාවරණය කරගෙන ඊට පිළිතුරක් අපි ප්‍රායෝගික විසඳුමක් අද දවසේ අපි ලබා දුන්නොත් අපිට මේක යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒ වගේම හෙක්ටයාර් කොච්චරක් දැනට ලංකාවේ වාර්තා වෙලා තියෙනවද අපිට මේ වන විට දල වශයෙන් අපිට හෙක්ටයාර් ප්‍රමාණය නිවැරදිව කියන්න බැරි වුණත් ඒ ආපදා තත්ත්වයේ සමස්ත රටේ බොහෝ ප්‍රදේශවලට බලපාලා තියෙනවා. ඒකත් එක්ක වීවගා කරන සෑම ප්‍රදේශයකින්ම යම්කිසි ප්‍රමාණයකට හෝ යම්කිසි වපසරියක් අපිට මේ කහවීමේ තත්ත්වය වාර්තා වෙනවා. ඒ නිසා අපි කළ යුතු හොඳම දේ තමයි මේ අභියෝගයට අපි සාර්ථකව මුහුණ දෙන්න ඕන. මේ සඳහා විද්‍යානුකූල විසඳුම්, විද්‍යානුකූල උත්තර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුයි. බතලගොඩ වී පර්යේෂණ ආයතනය සතුයි. හොඳම කළ යුතු හොඳම කාරණය තමයි ගොවි මහත්තුරු කඩා නොඇටි, අධෛර්යමත් නොවි, තමන්ගේ කුඹුරට බැහැලා, මඩට බැහැලා මේ සත්තු ඉන්නවද? කහවීමේ තත්ත්වයට මොකද්ද බලපාලා තියෙන්නේ?
සෙමින් උදුරලා අරගෙන පැල ටික ගලවලා සෙමින් සෝදලා මූල මණ්ඩලයේ පරීක්ෂා කරන්න පුළුවන්. කිරිමුල් වල මූල ගැටි තියෙනවද? ගහ කුරු වෙලා දුඹුරු වෙලා වර්ධනේ බාල වෙලා තියෙනවද? එහෙම නැත්නම් මේ පවතින පොටෑසියම් මූණතාවයේද? පෝෂක මදිකමද? එහෙම නැත්නම් දුඹුරු පුල්ලි රෝගී තත්ත්වයක්ද? මෙන්න මේ කියන කාරණා අපේ ව්‍යාප්ති නිලධාරීන් සමග සම්බන්ධ වෙලා අපි හඳුනා ගැනීම තමයි අංක 1. කඩිනමින් ඒ කළ යුතුයි. හෙට දවසේම කළ යුතුයි. හඳුනාගෙන අපි ඉක්මනින්ම මේකට වඩාත් සාර්ථක රසායනික නොවන ක්‍රමවේදයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් අපි කෘෂි කර්ම දෙපාර්තමේන්තුව විදිහට ප්‍රතිපක්තිමය පලිබෝධ කළමනාකරණ ක්‍රමවේදය තමයි ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය. රසායනික පාලනයට අවම ප්‍රමුඛත්වයක් ලබා දෙමින් අනිකුත් සියලුම ලබාගත හැකි කළ හැකි සියලු කාර්යයන් කරලා අවසන් විසඳුම ලෙස අපේ ආහාර සුරක්ෂිතතාවය රැකගන්න, ගොවි මහත්තුරුන්ගේ අස්වනු රැකගන්න, ගොවි මහත්තුරුන්ගේ ආදායම් තහවුරු කරන්න, පරිසරය රැකින ආකාරයට, තිරසාරත්වය, පරිසරයේ තිරසාරභාවය රැකින ආකාරයට අපි මේක පාලනය කළ යුතුයි. අපි හොඳින් මතක තියාගත යුතුයි. වීවගා පරිසර පද්ධතිය සබාදහම විසින් අපට ලබා දුණු දායාදයක්. මේ සබාදහමේ සම්පත, මේ ස්වභාවික තුල්්‍යතාවය පවතින මේ වී යාය, කුඹුරු යාය තුල අපි අනවශ්‍ය ලෙස කෘෂි රසායන භාවිතා නොකර බොහොම විධිමත්ව අවබෝධයෙන් විද්‍යානුකූල නිර්දේශයන් සහිතව විධිමත් විදිහට අපි ඔක්කොම හැමෝම එකතු වෙලා මේ අවස්ථාවේ මේකට මුහුණ දුන්නොත් මේ අර්බුදය, මේ ගැටලුව අපිට ජය ගන්න පුළුවන්. අපේ වීඩියෝ බලලා අපිට හම්බන්තොට, පොළොන්නරුව, මොනරාගල, ඒ වගේම අනුරාධපුර සහ විවිධ දිස්ත්‍රික්කවල ගොවීන් කමෙන්ට් කරලා තිබුණා අනේ සර් අපේ පැත්තටත් එන්න අපිටත් මේ වගේ දෙයක් කියලා තියෙන ඔය විදිහටමයි තියෙන්නේ සර් කියලා. ඒ අයට කමෙන්ට් කරපු අයට මේ මොන වගේ පණිවිඩයක් දෙන්න තියෙන්නේ කොහොමද ඒකට? ඔව් ඇත්තටම අපි ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍ය ආයතන වලට ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕන කෘෂි කර්ම දෙපාර්තමේන්තුව විදිහට, බතලගොඩ විපර්යේෂණ ආයතනයේ විදිහට මාධ්‍ය කියන්නේ අපේ ගොවීන්ට, අපේ රටේ පුරවැසියන්ට ඊටමත් වැදගත් තොරතුරු ගෙනියන්න පුළුවන්, ෂණිකව බොහොමත් ඉක්මනින් තොරතුරු ගෙනියන්න පුළුවන් ආයතන මාධ්‍ය කියන්නේ. ඒ නිසා මේ වෙලාවේ සදාචාර මාධ්‍ය වගකීමක් ඉටු කරන හැම දිනාටම අපේ කෘතවේදීත්වය පළ කරනවා. අපි මාධ්‍ය තුලින් කළ යුත්තේ සැබෑ දේ සැබෑ විදිහට විද්‍යානුකූල පදනමක් ඇතුව වාර්තා කිරීම. ඒ වගේම ගොවි මහතා ගොවි බිමට බස්සන වැඩපිළිවෙලකට යෑම. නැතුව ගොවි මහත්තයා අවුස්සලා, ගොවි මහතුරු කඩාවට්ටලා, ඒ වගේ බලාපොරොත්තු සුන් කරලා ගොවි මහතුරු පාරට ඇද දමන ක්‍රමවේදයක් නෙමෙයි අපි කළ යුත්තේ. ගොවි මහතා නිවසින් පාරෙන් කුඹුරට ගෙනල්ලා කුඹුර තුල මේ යථාර්ථය දැකලා මේකට සූදානම් වෙලා අපි හැමදෙනාම එකතු වෙලා මේ දේ කළ යුතුයි. අපේ මේ මාධ්‍ය තුලින් දකින හැම කෙනාටම කියන්නේ අපේ දුරකථන ඔස්සේ හෝ සම්බන්ධ වෙන්න පර්යේෂණ ආයතනයේ කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු ලබා ගන්න 1920 කෘෂි සේවාව විවිධ ක්‍රමවේදයන් තියෙනවා. මහවැලි අධිකාරිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මේ අපි සියලු දෙනා එක්ව සාමූහික වගකීමක් මේ ඉෂ්ට කරන්නේ. අපි සියලු දෙනා එක්ව මේ කටයුතු සිදු කරමු. හැම දෙනාම දැනුවත් වෙන්න, කුඹුරට බහින්න, කුඹුරේ තියෙන තත්ත්වය අවබෝධ කරගන්න, නිලධාරීන්ගේ අදාළ පාර්ශවයන්ගේ සහයෝගය ලබා ගන්න, කඩිනමින් ක්‍රියාත්මක වෙන්න. අපි මේක කරමු. අපිට දිනන්න පුළුවන්. මේ සියලු අභියෝග එක්ක අපි මේ වගා කටයුතු සිද්ධ කරන්න ඕන. සබාදහම විසින් අභියෝග ලබා දෙන එක කලින් කාලට සිද්ධ වෙනවා. අපි කාටවත් ඒ පාලනය කරන්න බෑ. අපි සියලුම දෙනා සබාදහමට අවනත විය යුතුමයි. ආචාර්යතුමනි තවත් එක කමෙන්ට් එකක් අපි දැක්කා විශේෂයෙන්ම ගොවි මහත්තයෙක් දාලා තිබුණා රජරට ප්‍රදේශයේ ඔබතුමාගේ ප්‍රකාශයටම භූමි තෙල් සහ කළු තෙල් දාලා කුඹුරට පුළුවන්ද ආචාර්යතුමනි මේක පාලනය කරන්න කියලා අපෙන් ප්‍රශ්න කරලා තිබුණා. ඊටාත්ම වැදගත් ප්‍රශ්නයක්. බොහොමත් ස්තුතියි ඔබතුමාට. මොකද මේ සබාදහම දීපු ලොකුම සම්පත තමයි මේ සරුසාර මහ පොළොව. මේ සරුසාර මහ පොළොව විනාශ කරන්න එපා. අපේ ගොවි මහතුරුන්ගෙන් වැඳලා ඉල්ලන්නේ, බොහොම ආයාචනාත්මකව ඉල්ලන්නේ මේ මහ පොළොව තරම් වටින සම්පතක් අපිට නැහැ. මේක අපි හැමදාකම වගා කළ යුතුයි. ඊළඟ කන්නේ කීඩාව වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මේ කහවීම ඊළඟ අවුරුදු වල එන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් මේ මහ පොළොවේ අපි හැමදාකම වගා කළ යුතුයි. ඊළඟ පරම්පරාව වගා කළ යුතුයි. ඊළඟ පරම්පරාවත් වගා කළ යුතුයි. ඒ නිසා අපේ පරම යුතුයකමක්, අපිට ගැලවෙන්න බැරි වගකීමක් තියෙනවා. මේ මහ පොළොව විනාශ නොකර මේ මහ පොළොවේ මේ සබාදහමේ තුල්්‍යතාවය, ඒ වගේම තිරසාර බව පවත්වගෙන මේ වගා කටයුතු සිදු කරන්න. භූමි තෙල්, දැවි තෙල්, රතින්න දැල්වීම, එවැනි ක්‍රියාවලින් මේ මහ පොළොවේ ඉන්න දහස් සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත මේ පොළොවේ පොහොර හදලා දෙන, මේ පස හදලා දෙන සත්තු විනාශ වෙලා යනවා. අපි මේ පෝෂක විදියට මලු කිහිපයක් පමණයි අපි පොළොවට එකතු කරන්නේ හැම කන් එකම. අපි මලු 100කට වඩා අක්‍ර 2.5ක කුඹුරකින් අවම වශයෙන් ගන්නවා. අපි මලු 5ක් විතර තමයි පෝෂක විදියට ලබා දෙන්නේ. අනිකුත් 90ම ගෙවන්නේ, ඒ ණය ගෙවන්නේ, ඒ ඔක්කොම ටික හදලා දෙන්නේ මෙන්න මේ පසේ ඉන්න සුද්‍ර ජීවීන්, ඇහැට නොපෙනෙන ජීවීන්, ඇහැට පෙනෙන මහා ජීවීන්, ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත අපිට නොපෙනෙන ජීව විද්‍යාත්මක
කාර්යාවලි රැසක් මේ පොළොව තුල සිද්ධ වෙනවා. ඒ සියල්ල ආරක්ෂා වෙන්න නම් අපි පොළොවට පසට විස දේවල් නොයදා ඉන්න ඕන. ඒ විස දේවල් යෙදීම තුලින් මේ පස මැරෙන්න පුළුවන්. මේ පස අකර්මණ්‍ය වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ සක්‍රීක සරුසාර මහ පොළොව අපිට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ගොවි මහත්තුරුන්ට ඊටමත් කරුණාවෙන් කියන්නේ භූමි තෙල්, දැවි තෙල්, රතින්න දල්වන ඒවා, වැලි වලට භූමි තෙල් යොදා දාන ඒවා, වක්කඩට භූමි තෙල් යොදන ඒවා, සෝයා මීට් වලට භූමි තෙල් යොදන ඒවා බොහෝම පාපකාරී, බොහෝම විනාශකාරී, බොහෝම රටට කරන බරපතල වරදක් සහ බරපතල හානියක් බව අපි තරේ මතක තබා ගත යුතුයි. මේ හානිය තුලින් කෙදිනක හෝ සබාදහම හෝ ඔබට දඬුවම් දෙනු නියතයි. ඒ නිසා සබාදහමේ සම්පත එක්ක අපේ සංස්කෘතියේ භෝගයේ එක්ක සබාදහමේ වෘත්තිය, සබාදහමේ ගොවිතැන එක්ක අපි සබාදහමට එකඟව වැඩ කළ යුතුයි. ඒ නිසා සබාදහමට පටහැනි කිසිවක් කරන්න එපා. මේ උත්තරේ අපි සතුවමයි තිබෙන්නේ. අපේ මහන්සිය තුල ඔබ විශ්වාස කරන්න, ඔබගේ කැපවීම, ඔබගේ මහන්සිය විශ්වාස කරන්න, සබාදහම විශ්වාස කරන්න. මේ සබාදහමේ අපිට සාධාරණ විදියට මේක පාලනය කරන්න පුළුවන්. මේ පස විනාශ කරන්න එපා. එවැනි කිසිම නොමනා ක්‍රියාවක් කරන්න එපා කියලා ඊ타මත් ආදරෙන්, ඊ타මත් ඕනෑකමින් සමස්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සමස්ත ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, සමස්ත ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන්ම මම මේ අවස්ථාවේදී මේ කුඹුරු යායේ ඉඳන් ඔබ සියලු දෙනාගෙන් රටේ සමස්ත ගොවි ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. කුඹුරු දකින්න උපන්දා ඉඳන් කුඹුරු තමයි රජරට තමයි අපි තෝරන දවසේ ඉඳලා. ඔව්. මේ වගේ හානියක්. මේ වගේ හානියක් දැක්ක පළවෙනි වතාව. මෙච්චර විවසනයක් වෙලා තියෙන පළවෙනි වතාව තමයි මේ දැක්කේ. මොකක්ද වලට පේන්න තියෙන්නේ? පේන්නේ කියන්නේ දවස් දෙක යනකොට ශේස්ත්‍රයේ සම්පූර්ණ කුඹුරු ටික මේ කහ වෙලා අමුතුම මේ ගොයම් නැති වෙලා යන තත්ත්වයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දවස් දෙකෙන් එක ව්‍යාප්ත වෙලා යන හැමතැනම. දැන් අපේ මේ ප්‍රදේශය ගත්තාම හැමතැනම තියෙනවා මේ රෝගේ. නැති තැනක් නෑ හොයාගන්න. හැමතැනම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේ මොනොත් බේර ගන්න බැරි නෝ. ඒක තමයි දැන් අපි දැන් මේ අද ඇවිල්ලා මහවැලි මහත්තුරු අපිට මේ දේශනයක් දීලා ප්‍රායෝගික පෙන්වන කුඹුරට ගිහිල්ලා තෙල් පොහොර ගහන්නේ මෙහෙමයි කියලා ඔක්කොම විස්තර කරලා ඔක්කොම කීවා. ඒවලට අවශ්‍ය තෙල් බෙහෙත් කොහොමද ගහන්නේ, තෙල් බෙහෙත් යොදන්නේ කොහොමද, කලවම් කරගන්නේ කොහොමද, ඒ සියලු දේ කියලා දුන්නා. උත්තරේ ආචාර්යතුමාට අපි ගොඩක්ම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි වාගේ මේ අසරණලා ඉන්න මිනිස්සුන්ට මේ වගේ ඇවිල්ලා මේ වගේ උපදෙස් දීම සම්බන්ධව. ඒ කියන්නේ විශ්වාසයක් තිබෙන්නේ නැහැ. විශ්වාසයක් තිබෙන්නේ කුඹුරු බේර ගන්න බැරි වෙන තත්ත්වයක් තමයි අපි හිතාන ඉන්නේ තාමත්. දැන් මේ යන පැතිවල යන පැතිවල මෙහෙමයි. ඔයාලා හිතන්නේ මොකක්ද? අපි හිතන්නේ ඉතින් මේ දුමුරු පැල මැක්කා කියනවා කීඩාවක් කියනවා අපිට තාම දන්නේ නැහැ මේ වැස්සෙන් පස්සේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ මේ රෝගේ. මේ සර් ඇවිල්ලා දැන් අපිට සම්පූර්ණ විස්තරේ පැහැදිලි කරලා දුන්නා. මේ හේතුන්මත් මේක වෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා අපි විශ්වාස කරනවා දැන් මේ තෙල් ගහලා මේක නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා. භූමි තෙල් එහෙමත් යොදනවද කට්ටිය? කළු තෙල්, භූමි තෙල්. කට්ටිය නම් යොදනවා. අපි නම් තාම යොදලා නැහැ. භූමි තෙල් කියනවා හොඳයි කියලා. මොකද අපි නම් තාම යොදලා නැහැ. ඉතින් මේ කුඹුරු වලට එහෙම. ඒක හොඳ නැහැ කියලා දන්නවද? හොඳ නැහැ කියලා දැන් අද දන්නේ මහත්තයා විස්තර කරන් පස්සේ තමයි දන්නේ හොඳ නැහැ කියලා මහ පොළොවට දාන්න අපි. එච්චර කල්ලේ දැනන් හිටියේ. දැනන් හිටියේ නැහැ. යන්න එපායි. මොකද මාමා මැරිලා? මැරිලාද? ඔව්. ඉතින් ඕක කලින් ගැහුවේ නැත්තේ ඇයි? අපි දැන් නෑ මං අහන්නේ කලින් දැනගෙන හිටියේ නැද්ද? තමයි මේකට ගේම රෝනාවලි පුතිට ගැහුවනේ. කට්ටිය භූමි තෙල් එහෙම ගහනවද? කළු තෙල් ගෝණි කෑලි පොකවල අක්කට වලට දානවා සමහරව. ඒකවල භූමි තෙලුත් දාන. භූමි තෙල් සමහරව වැඩි වලට කලවම් කරලා වැල්ලේ ඉහිනවා කුඹුරට. එහෙමත් කරන අය ඉන්න. සාර්ථක අසාර්ථක එච්චරම නෑ. ඒකෙන් මොකද වෙන්නේ? සාර්ථකත්වය කියන්නේ දැන් කොහොමද සමහර වෙලට වී බොල්ලන්ට ඉඳ තියෙන බොහෝ දුරට. මොකද මේ ලාම් තෙල් කියන්නේ පාවෙන දෙයක් නේ. එතකොට ඒකෙන් වී සමහර කිසිම දැක්ක තැන ඒක නවත්තන්න තාත්තා. දැක්ක ගමන් නවත්තන්න. ඒක ඉතාමත් හොඳ නැති එකක් කියලා තමයි. නෑ භූමි තෙල් අපි ඒක කොහොම කරන්නම නෑ. දැන් අපි මේක ඩ්‍රෝන වලින් ගැහුවා මේ සැරේ. මොකද හැබැයි ඩ්‍රෝන වලට මම හිතනවා අපි කිව්ව විදිහට තෙල් ප්‍රමාණය මැදි. මොකද අක්කර දෙකමාරට ඩ්‍රෝන එකෙන් ගැහුවේ එක ටැංකියයි. ඒ කියන්නේ 20 එක ටැංකිය. දැන් මේ විදිහට දැන් අද ලංකාවේ මේ කහ වෙලානේ.
ඔව්. මේ විදිහට මීට පෙර හම්බ වෙලා තියෙනවද? නෑ. මේ වගේ පැතිරීමක් පැතිරුණා තියෙන මේ කන්න පළවෙනි කන්න. අවුරුදු කීයක් වගා කරනවද? දැන් අවුරුදු 48ක් වගේ වෙනවා. 48ක් කරන දැන් ඉතින් මම ඒ වෙනකොට එදා ඉඳලම මේ වෙනකොට මෙවැනි හානියක් පැතිරුනේ පළවෙනි කන්න මේක. ඇත්තටම. පළවෙනි කන්න මේක. මොකද මේ වගේ වෙහි කාලයක්වත් අපි ලැබිලා නැහැ නේ. ඒ සමහර එහෙම වෙහි කාලය බලනවා මිලිමීටර මම ලංකාවට 575ක් වහිනවා කියන්නේ අවුරුදු කීයක ඉවසද්ද. එතකොට ඒත් එක්කම හානි වුණාද කියලා හිතන සැකයක් තියෙනවා දැන් මේක. මොකද අධිකම වර්ෂාව නිසාම කියලා. නමුත් ඒක නිර්දේශ කරන්න අමාරුයි අපිට කොයි එකද වෙන්නේ උනේ කියලා. අද බතලගොඩ විපර්යේෂණ ආයතනයෙන් ඇවිල්ලා අත්හදාවල්ලා පෙන්නුවා විනාඩි 30ක් ඇතුළත. ඒ කියන්නේ මොකද දෙන්නේ? ඒක හොඳම වැඩසටහනක්. මම හිතන්නේ මගේ වයස අවුරුදු 72ක්. පළවෙනි වතාව. අහපු මේ වගේ. දෙවෙනි වැඩසටහනක් අහපු පළවෙනි වතාව. මගේ වයස 72ක්. ඇත්තටම. ඇත්ත වශයෙන්ම. මෙවැනි දේශනයක් අහපු පළවෙනි වතාව. මොකද මේ මහත්තයාට කියන්නේ දෙන්නේ? කියන්න දෙයක් නැහැ කියන්නේ. අපි සන්තෝෂය ප්‍රකාශ කරනවා මිස නැත්තම් ඒවට කියන්න දෙයක් නැහැ. මොකද මෙවැනි අද ඉස්කෝලේකවත් ඉගෙන ගන්න බැරි දෙයක් නේ. කෘෂිකර්ම විද්‍යාලයක පරිශන කරපු නිලධාරියෙක් ඇවිල්ලා මේ වගේ කොබී කිදිරිපිට ඇවිල්ලා කියනවා කියන්නේ. ලංකාවේ එකම විද්‍යාඥයෙක් මේ ශාස්ත්‍රයේ ඉන්නේ. පරිපෝෂනාස්ක විශේෂඥවරයෙක් අපේ ගල්කිරව කොටස ඇවිල්ලා මේ මහලි ප්‍රදේශය ඇවිල්ලා කළා කියා දෙනවා කියන්නේ දැන් අපේ මාසබව. මොකද අපිට දැන් අපේ වයස ඉනිපෙත්ත ඉවරයිනේ. දූ දරුවෝ අනාගත දරුවෝ. තවත් අවුරුදු ගණනාවක් මේක උචන් කරන කට්ටිය. ඒක අපි කොයි වෙලාවද කියන්නේ මේ උන්ට දරුවන්ගේ වාසනාව මේක. මේ දෙයක් වෙන්නේ. බැරි වෙලාවත් මේක දැනුවත් නොකරා නම් බත වෙනුවට නොකරන කන්න පිටුරු කන්නේ. මේ කන්නේ ඉවරලා කියන්නේ ඊළඟ යාල් කන්නේ කොයිතන් ගන්න බැරුව යනවා. මොකද මේ කන්නේ අස් වෙන්න බලාපොරොත්තු තමයි තවත් කන්න කොයිතන් කරන්නේ. මොකද මේ දැන් යන වීදර දැන් කටේ තියෙන රටාව අනුව යන වීදර ආදියා බලනකොට මේ අසුණු ඉවරයි කියන්නේ ඊළඟ අවුරුදු ගණනාවක් ගොයිය පස්සට. මොකද යාල් කන්නේ කොයිතන් ගන්න කොහෙත් බැරුව යනවනේ. මේ කන්නේ ආදායම අරගෙන තමයි තවත් කන්න කොයිතන් කරන්නේ. එතකොට ඒක විතරනේ මේ කන්නේ අවසන් වුණා කියන්නේ ඊළඟට අනාගත දරුවන්ට කොයි විදියක් වෙයිද කියලා හිතන්න බෑ. මාමගේ නම මොකද්ද? මම MG සේකර. ස්තුති කරන්න ඕන ළඟම ඉන්න. නෑ ඒකට ස්තුති කරන්නේ අපි වඩා ගන්න ඕනේ. ඇත්තම. ඒ කියන්නේ මේක තමයි අපිට ලැබිච්ච පළවෙනි වතාවනේ. අපිට මම හිතන අපේ වයසට ඉස්සරලා මේක වුණා නම් අපි දැන් අවසන් වෙලානේ දැන් ඉන්නේ. කොයිද සමුගන්න ඉන්නේ. එතකොට දරුවන්ට මේක වැඩි මේ වාගේ මේ වැඩසටහන අපේ දරුවන්ට බලපන්න. දරුවන්ට මම හිතන්නේ අර කිව්වා මම හිතන්නේ දරුවෝ කොයිද කරයිද කියන සැකයක් තියෙනවා. මොකද දැන් මේ වෙලේ මේක විනාශ වෙලා යනවා කියන්නේ මේකේ වැඩක් නැහැ කියලා එතකොට අතහරින්න ඕනේ. එතකොට ඉතින් අපි ඔක්කොම රටට කටා යන්නේ තමයි ඉන්නේ. වෙන්න කියන්නේ ගොවියට වෙලා තියෙන්නේ ගොවියාර කබලෙන් ලිපට වැටුණා වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඇත්තටම දැන් මේ ගල් කිරියම් කොට්ටාසේ ශේෂ්ත්‍රය ආරම්භ බලපුවාම හැම කුඹරකම වගේ මේ කීඩ උබදුර අය ගොයන් කහ වෙනවා. ඒ රෝග අපිට දක්නට ලැබෙනවා. සමහර අය ඉතින් එක එක තෙල් වර්ග ගැහුවා. මමත් ගොවිතැන් කරන කෙනෙක්. මම තක්කර 15ක් මේ වෙනකොට වගා කරලා තියෙන කෙනෙක්. එතකොට අපි දැන් අද තමා මේ ලෙඩේට මේ හොඳම බෙහෙත මොකක්ද කියලා මේ බතලගොඩ පරීක්ෂණ ආයතනයෙන් ආවේ නිලධාරිතුමා තමයි අපිට මේ දේ අද කියලා දුන්නේ. අද අපි එතුමා ප්‍රායෝගිකව හා දේශන මට්ටමින් අපිට මේ දේ කියලා දුන්නා. ඇත්තටම ශේෂ්ත්‍රයට ඇවිල්ලා ප්‍රායෝගිකව මේ තෙල් වර්ග ගහලා අපිට ශේෂ්ත්‍රයේ මේ දේ අපිට පෙන්නලා දුන්නා. මං හිතන්නේ එතුමා ගහලා විනාඩි 20කින් පමණ මේ සත්තු විනාශ වෙලා තියෙනවත් අපි දැක්කා. මං හිතන්නේ අපිට ඉදිරියේදී මෙතුමාගෙන් ලැබුණු මේ දේශනෙන් මඳක් හෝ මේ රෝගය උවදුරින් බේර ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. මොකද මෙතුමාට ඇත්තටම ගල්කිරියාගම කොට්ටාසේ අපි ගොවීන් වෙනුවෙන් ගල්කිරියාගම කොට්ටාස කාර්යාලය, ව්‍යාපාර කාර්යාලය, ඒ වගේම බත්තලගොඩ පැමිණියේ අපේ දේශකතුමා ඒ සියලු දෙනාටම ඇත්තටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි වගේ මේ අහිංසක ගොවියෝ ළඟට ඇවිල්ලා ශේෂ්ත්‍රයට ඇවිල්ලා ශේෂ්ත්‍රයේ ප්‍රායෝගිකව මේ දේ අපිට කරලා පෙන්වපු එක පිළිබඳව මම එතුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. අපේ ගොවි ජනතාවට මම හිතන්නේ මඳක් හෝ මේ රෝගයෙන් මේ උවදුරින් බේර ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි දැන් අක්කර 15ක් වීවගා කරන ගෙවිලියක් ශක්තිමත්. මේකට ගොදුරු වෙච්ච රටේ අනිත් අයත් දැන් සුසුම් හෙලනවා ඇති අනේ මොකද වෙන්නේ කියලා. මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ අද අත්දැකීමුත් එක්ක. අත්දැකීමුත් එක්ක මම හිතන්නේ මෙතුමා මේ ශේෂ්ත්‍රය පුරාම ගිහින් මේ දේශන පවත්වනවා. මම හිතන්නේ අද ගල්කිරියාගමට අවිලා දුන්න මේ දේශනේ ගොඩක් වටිනවා. එතුමා අපිට තෙල් වර්ග 3ක් මේ ශේෂ්ත්‍රයට යොදලා පෙන්නුවා. අපි මේ දේ හරියට අනුගමනය කරවුවොත් අපි දැන් ගොයියෝ විදිහට ඇත්තටම අපි මේ කෘමිනාශක දියර ඉසින ක්‍රමේ පවා ඇත්තටම අපි වැරදි ක්‍රමයකට තමයි වෙනකන් ඉස්සලා තියෙන්නේ කියලා මට හැඟුණා.
මං හිතන්නේ අද හොඳ විදිහට අපි කුඹුරට කෘමිනාශක ටික ඉහින ක්‍රමේ පවා අද ඇත්තටම දැනුවත් වෙන ගොඩාක් වටිනා දේශනයක් තමයි අනේක වාරයක් එම නිලධාරිතුමාට ඇත්තටම පිං. ඉස්සර කාලේ කීඩාව ආවම අවංකෙන්ම කියන්නේ කළු තෙල්, භූමි තෙල්, දැවි තෙල් අනම්මනම් ගිනි බෝල අනම්මනම් දැම්මද නැද්ද? ඔව් ඉස්සර අපේ අප්පච්චිලාගේ කාලේ මං අහලා තියෙනවා වක්කඩවල් වලට කියන්නේ කුඹුරේ අර දෙපා වේල්ලට ගෝණියකට ලාම් තෙල් දාලා තෙමලා එහෙම තියපු ක්‍රමයක් මං අහලා තියෙනවා මගේ පියාගේ කාලේ කීඩෑවන්ට කියලා තමයි. අපි නම් එහෙම ක්‍රමයක් භාවිත කරලා නැහැ. නෑ නෑ මං අහලා තියෙනවා. අහලා තියෙනවා. ඒක හොඳ නෑ කියලා දැනගෙන හිටියද? ඔව් දැනගෙන හිටියා. කොහෙන්ද? දැනගෙන ඉඳලා තිනවා මං ඉතින් ගොඩක් ඔය දේශන වලට එහෙම සම්බන්ධ වෙනවා. එහෙම දැනගෙන හිටියා. ඒ වුණාට ඉස්සර අය ඒ කරපු ක්‍රමවේද වලට මං හිතන්නේ අපේ ගොවි මහතුරු දැන් නම් ගොඩක් සම්බන්ධ වෙනවා. අඩුයි ඉතින් ලාම් තෙල් වගේ දේවල් වලට කියන්නේ අපි කුෂිකර්ම නිලධාරීතුමන්ලා ඉන්නවා. එයාලගෙන් උපදෙස් අරගෙන තමයි අපි ඉතින් ගොඩක් දුරට වැඩ කටයුතු කරගෙන යන්නේ. මම ගල්කිරියාගම කොට්ටාස කළමනාකාර රම්‍යා තිලකරත්න. මොකද මේ එකපාරට මේකට උනේ? මේ දවස්වල පවතින කාලගුණ තත්ත්වයක් පදනම් කරගෙන ප්‍රදේශය පුරා ඉතාමත්ම ශීඝ්‍ර ලෙස කීඩෑ වදුර පැතිරෙමින් පවතිනවා. ඉතින් ගොවි මහතුරු මේ වදුරට බොහෝසේ ලක් වෙලා තියෙනවා. ඒ හින්දා අපි තීරණය කරා බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ ආචාර්ය සරච්චන්ද්‍ර මහත්මයා ගෙන්නලා මේ ගොවි ජනතාව දැනුවත් කරලා මේ තියෙන තත්ත්වයෙන් වුන් මුදා ගැනීමට යම්කිසි ව්‍යායාමයක් උත්සාහයක් තමයි අපි මේ අද දරන්නේ මේ අවස්ථාවේ. එකත් එක්ක ඔය මේ වර්ධනේ බාල වුණා ඒ බාල වීමත් එක්ක තමයි මේ සත්තුන්ගේ හානිය වැඩි වෙලා තියෙන්නේ. මේව කර වතුර ගොඩක් පුරවල නැහැ. ඔයාලා වතුර කඩලා තියෙනවා. ඒක හොඳයි. කීඩාව මුලින්ම එක්කිනා දෙන්න දැක්කොත් අපි පළමුවෙන්ම කරන්න ඕන වතුර කපලා අයින් කරන්න ඕන. අපිට වතුර හරව ගන්න වතුර පහසුකමක් තියෙනවා නම් අපි වතුර ඉක්මනටම අයින් කරන්න ඕන. මොකද විචි කරන්න ඕන. ඉතින් එහෙම කරලා නිවැරදිව තෙල් ටික යෙදුවොත් අපේ වගාවේ යායේ ඉන්න ඔක්කොගෙම ගොවි මහත්තුරුගේ කුඹුර බලලා එක දිනක දෙකක් ඇතුළත අපිට මේ ටික කරන්න පුළුවන් නම් මේ කීඩාව වතුර